මේක කොහොමද මන් දැන් යන්නේ? ඔයාට පිළියන්දල කිව්වම මොනවද මතක් වෙන්නේ? පිළියන්දල රස්ටි ආදු පදනම ස්මෝකියෝ මල්ලියා ඒගොල්ලෝ තමයි ඉතින්. ඔයා දන්නවද එකම ඇඳුම හැමදාම පට්ට ගගා අඳිනවා කිව්වම මතක් වෙන්නේ ඔයාව කියලා. මාව? ඔයාව. ඇයි? ඇයි යකෝ හැමදාම එකම ඇඳුමනේ අඳින්නේ පට්ට ගගා. ඔයා දන්නවද ඔකට මොකද්ද කරන්න පුළුවන් කියලා? නෑ. ඉතින් අලුත් ඇඳුම් ටිකක් ගන්න ඕනේ. ඕනේ. ඉතින් ගන්නවා. යම්. කොහෙ යන්නද ඔය? අදුන් ටිකක් ගන්න යා. ඉතින් තමයි ගිහලා ගන්නවා. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ හිල් টොප් එක ඉස්සරහට. දැන් අපි යනවා හිල් টොප් එක ඇතුළට. ඔයා දන්නවද ඔයාගේ පිටිපස්සේ හිලක් තියෙනවා කියලා? නෑ. මමින්ද? මේක කොහොමද මන් දැන් යන්නේ? කොහෙ යන්නද? මේක නම් හොඳයි වගේ. මෙහෙමයි දෙයක් කියන්නද? මොකක්ද? මිනිහෙට දරා ගන්න පුළුවන් දේවල් මිනිහෙත් තෝරගන්න ඕනේ. ඕක මේ මුළු ගෙදරටම එකට අඳින්නද ගත්තේ? පවුලේ සියලු දෙනාට? ඔව්. තාත්තට තන්නද? ඉතින් guys ඕගොල්ලන්ට මේ වගේ trendy clothes buy කරන්න ඕන නම් යන්න තියෙන එකම එක තමයි ඒ තමයි Hilltop. ඉතින් ලොකේෂන් එක හොයාගන්න ඕන හරිම ලේසි. පිළියන්දල මිරිස්වත් සෙඩ් එක ඉස්සරහා තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට Google Maps වලින් බලා ගන්න පුළුවන් හරියටම ලොකේෂන් එක. දැක්කනේ? හිල් තියෙන එක පට්ට ගගා අඳින්න නැතුව අලුත් ඇඳුම් ටිකක් ගන්න ඕනේ. එහෙනම් ඉවරයි.